සුබ දවසක් සියලු දෙනාටම. කම YouTube නාලිකාවෙන් මම අද ඔබට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ අපි මිරිස් වගාවක් කරා. ඔබට පේනවනේ මේ මගේ මිරිස් පැල දැන් දින 15. දැන් අපි පළමුව දින 15න් පොහොර දැමීම ආරම්භ කිරීමට තමයි සූදානම් වන්නේ. විශේෂයෙන්ම කාබනික පොහොර හෝ රසායනික පොහොර කුමන පොහොරක් හෝ දින 15න් දැමිය යුතුයි. ඊට පෙර ඔබට පේනවද මේ තියෙන්නේ මගේ මිරිස් පැල දින 15 මිරිස් පැල. දින 15න් මගේ මිරිස් පැල. මේ ඔබට පේනවනේ මේ සාර්ථකව හොඳට පැවිලා තිබෙනවා. ඔබේ මිරිස් පැල සිටවා දින 10කින් පසු ඔබේ වගාවට ඇල්බර්ට් සොලියුෂන් දානවා නම් වඩාත් හොඳයි. ඇල්බර්ට් සොලියුෂන් දින 4න් 4ට ඔබේ වගාවට දාන්න. ඒ තුලින් ඔබේ ගස් හොඳට වර්ධනය. ඊට පසුව දින 15කින් ඔබ කාබනික හෝ රසායනික පොහොර දමන්න. විශේෂයෙන්ම මම අද මේ දැමීමට සූදානම් වන්නේ රසායනික පොහොරක් යාරමිලා කම්ප්ලෙක්ස්. ඔබේ පළමු වගාවේ දින 15 තුල යාරමිලා කම්ප්ලෙක්ස් ඔබේ වගාවට යොදන්න. විශේෂයෙන්ම මේ වගේ පැලයකට අපි මේ වගේ ගිනි පෙට්ටි පියනකින් එකක් වැටෙනසේ දාන්න ඕනේ. මේ ආකාරයට මේ වාගේ ගිනි පෙට්ටි පියනෙන් එකක් බඳුන්ගත වගාවක් කරන්නේ නම් ඒ සඳහා පළමුව ඔබට මේවා දියකර සමානව මිලිලීටර් 200ක් පමණ ගහකට වැටෙනසේ දමන්නත් පුළුවන්. මං කැට ආකාරයට තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ, විශේෂයෙන්ම මගේ වගාව බිම තිබෙන නිසා. ඒ නිසා ඔබ දැමීමේදී මේ වටේට මේ පස මේ ආකාරයට වටේට මේ ආකාරයට මෙන්න මෙහෙම ගස වටේට මෙන්න මේ ආකාරයට දාන්න. මේක ක්‍රමයෙන් තමයි දිය වෙන්නේ. ඒ නිසා ගැටලුවක් වෙන්නේ මේ ආකාරයට වටේට ග්‍රෑම් 5 බැගින් ඔබේ වගාවට දාලා මේ ආකාරයට පසෙන් හොඳට වහන්න. දැන් ඔබට තේරුණාද? රයිට්. අපි තවත් පැලයකට ඒ වගේ පොහොර දාමු. මේ ආකාරයට මේ පැලෙත් වල් තිබේ නම් වල් මේ ආකාරයට ගලවා ඉවත් කරලා වටේට මේ ආකාරයට ගස වටේට විශේෂයෙන්ම ඔබ දියර වශයෙන් දානවා නම් ගසට හෝ ගසේ කොළයකටවත් මේ දියර නොවැටෙන ලෙස මේක දිය කරලා මේ පොහොර දිය කරලා දානවා නම් දාන්න. දැන් මං දිය කරන්නේ නැතුව කැට වශයෙන් තමයි දාන්නේ. මේක ඉක්මනින් ගසට උරා අවශෝෂණය කරගන්නේ නැහැ. ක්‍රමයෙන් තමයි මේක ගසට උරා ගන්න. මේ ආකාරයට ගස වටේට ඔබ දමන්න. දැන් ඔබට පැහැදිලි ඇති ඔබේ වගාවට කොහොමද අපි පළමු අදියරේ පොහොර දමනු ලබන්නේ කියලා. මේ ආකාරයට ඔබ මුළු වගාවටම යාරමිලා කම්ප්ලෙක්ස් දින 15න් දැමිය යුතුයි. අපි දැන් යාරමිලා කම්ප්ලෙක්ස් දැම්මා. දාලා දැන් සෑම ගහකටම මේ ආකාරයට වතුර දාන්න. ඉතින් මං අදට මගේ වීඩියෝව නතර කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.